හලෝ කොහොමද යාළුවනේ? ඉතින් ඔන්න අද මිස්ටර් ටෙක්නොෆික්ස් YouTube channel එකේ චූටි වෙනස් වීමක් සිදු වෙනවා. ඒ වෙනස් වීම මොකක්ද කියනව නම් වෙනත වීඩියෝ ගේන්නේ ඉතින් මම විතරයිනේ. ඔන්න අද මේ වීඩියෝ එක ගේන්නේ අපේ YouTube channel එකේ අලුත් සමාජිකයෙක්. ඉතින් මේ සමාජිකයෙක් සූදානම් වෙලා සිටිනවා මෙන්න මේ වීඩියෝ එක දිගටම කරගෙන යන්න. ඒක හින්දා ඉතින් මම වැඩි කතා කරන්නේ නැතුව එයාට අවස්ථාව ලබා දෙමි. එයා අද අපි කතා කරන ටොපික් එකේ ඉඳන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම කරගෙන යාවි. ඔයත් ඔයාගේ ෆෝන් එක 100%ක්ම charge කරනවද? එහෙනම් ආයේ කවදාවත්ම ඔයාගේ ෆෝන් එක 100%ක් charge කරන්න එපා. ඒ ඇයි කියලා අද වීඩියෝ එක බැලුවට පස්සේ ඔයාට තේරෙයි. ඉතින් අපි නොදැනුවත්ව අපි ෆෝන් එක පාවිච්චි කරන විදිහ අනුව අපේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනටම සවුත් වෙනවා. මේ නිසා අපි ෆෝන් එකක් ගත්තට පස්සේ අවුරුදු 2-3ක් යනකොට අපේ ෆෝන් එකේ බැටරි එක ගොඩක්ම සවුත් වෙලා ෆෝන් එකේ බැටරි එක ඉක්මනටම බහින්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා අපිට ෆෝන් එකේ බැටරි එක මාරු කරන්න තමයි වෙන්නේ. ඉතින් ඔයාගේ ෆෝන් එකට එන ඔරිජිනල් බැටරි එකම අවුරුදු 6ක් කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න පුළුවන් විදියට කොහොමද ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්න කියන එක ගැන තමයි අද වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් තාම subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්නේ නැති කෙනෙක් නම් දැම්ම පහළ තියෙන subscribe button එක press කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා කියනවා. හරි ඉතින් අපි වැඩි කතා කරන්නේ නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. හරි ඉතින් අපි මුලින්ම කතා කරමු ඇයි ෆෝන් එකක් 100%ක්ම charge කරන්න එපා කියන්නේ කියලා. ඒ වගේම බැටරි එක 100%ටම බස්සන්නත් හොඳ නැහැ. ඉතින් මේකට හේතුව තමයි මෙන්න මේ rechargeable බැටරි වලට යම්කිසි charging cycle ප්‍රමාණයක් තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ස්මාර්ට්ෆෝන් එකක තියෙන බැටරි එකකට charging cycle 300ත් 500ත් අතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ charging cycle එකක් කියලා කියන්නේ අපේ ෆෝන් එක 100% ඉඳලා 100% වෙනකන් charge කරන එක වාරයක්. මේකෙදි වෙන්නේ ඔයාගේ ෆෝන් එක 100% ඉඳලා 100%ක් charge කරාට පස්සේ ඔයාගේ ෆෝන් එකේ තියෙන බැටරි එකෙන් එක charging cycle එකක් අයින් වෙලා යනවා. මේ විදිහට අපි ෆෝන් එක 0 ඉඳන් 100ට charge කරන වාරයක් පාසා අපේ ෆෝන් එකේ බැටරි එකෙන් charging cycle එක එක අයින් වෙලා යනවා. මේ විදිහට charging cycle එකක් අයින් වෙනකොට අපේ ෆෝන් එකේ තියෙන capacity එකෙන් ඒ කියන්නේ මිලියම්පවර් ගානේ 100.1ක් අයින් වෙලා යනවා. ඉතින් මේ විදිහට අපි කාලයක් අපේ ෆෝන් එක පාවිච්චි කරනකොට අපි ෆෝන් එක charge කරන නිසා ෆෝන් එකේ බැටරි එකේ charging cycle ප්‍රමාණය වගේම ෆෝන් එකේ බැටරි එකේ තියෙන capacity එකත් අඩු වෙලා යනවා. මෙන්න මේ නිසා අවුරුදු 2-3ක් අපේ ෆෝන් එක පාවිච්චි කරනකොට අපේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි අපේ ෆෝන් වල තියෙන බැටරි එක 100% වෙනකම්ම පාවිච්චි කරන එකෙන් සහ 100%ක්ම capacity එක full charge කරන එක බැටරි එකට රසායනිකව බලපෑමක් ඇති කරනවා කියලා තමයි කියන්නේ. ඒකත් අපේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනින්ම සවුත් වෙන්න බලපානවා. මේකටව කරන්න ඕන දේ තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරි එක 120ත් 180ත් අතර charge කරන එක. ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරි 120ට වඩා අඩු වෙන්න දෙන්නේ නැතුව 120 දී ඔයා charge එකට ගහන්න ඕනේ. ඒ වගේම 100%ක් ෆෝන් එක charge කරන්නේ නැතුව 180ක් වුණාම ෆෝන් එක charge එකෙන් ගලවන්න ඕනේ. මේ විදිහට charge කරන එකෙන් අපිට පුළුවන් අපේ ෆෝන් එකේ තියෙන බැටරි එකේ charging cycle එකක් ඉක්මනින් ඉවර වෙන එක නවත්ත ගන්න. මේකට හොඳ battery protection setting එකක් අපේ ෆෝන් වල දීලා තියෙනවා. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ settings app එක open කරගන්න. ඕපන් කරගත්තට පස්සේ බලන්න ඔයාගේ ෆෝන් එකේ මෙන්න මේ විදිහට බැටරි කියලා setting එකක් තියෙනවද කියලා. මේ විදිහට බැටරි කියලා setting එකක් නැති වුණොත් මෙන්න මේ වගේ device management එහෙම නැත්නම් device care මෙන්න මේ වගේ එකක් ඇතුළේ තමයි මෙන්න මේ බැටරි settings ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේ. ඔයාට මේ බැටරි settings හොයාගන්න බැරි වුණොත් settings වල search එකේ ඔයාට search කරගන්න පුළුවන් බැටරි කියලා. එතකොට මෙන්න මේ විදිහට බැටරි settings එනවා අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් ඔයා බැටරි settings හොයාගත්තා නම් මෙන්න මේක තුලට යන්න. මේක තුළට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ battery protection කියලා මේ වගේ setting එකක් තියෙනවා. ඔයා මෙන්න මේක තුළට යන්න. මේක තුළට ගිහිල්ලා මෙන්න මේ setting එක මේ විදිහට on කරගන්න. on කරගත්තට පස්සේ මෙන්න මේ වගේ option කීපයක් ඔයාට බලා ගන්න පුළුවන් වෙයි ඔයාගේ phone එකේ. මෙතන අපිට තුන්වෙනියට maximum කියලා option එකක් බලා ගන්න පුළුවන්. ඔයා මේක select කරගන්න. ඒක සිලෙක්ට් කරගත්තට පස්සේ මේ වගේ බාර් එකක් අපිට බලා ගන්න පුළුවන්. මෙතනින් අපිට සිලෙක්ට් කරගන්න තියෙන්නේ අපේ ෆෝන් එක charge වෙන්න ඕනේ මොන percentage එකකටද කියලා. ඒ කියන්නේ මෙතනින් අපි සිලෙක්ට් කරන percentage එකට එහා අපේ ෆෝන් එක ආයි charge වෙන්නේ නැහැ. මෙතනින් ඔයා 180 185 වගේ සිලෙක්ට් කරලා තියාගන්න. එතකොට එතනින් එහාට අපේ ෆෝන් එක ආයි charge වෙන්නේ නැහැ.
ඉතින් මේ සෙටින් එක ගොඩක්ම හොඳයි අපේ ෆෝන් එකේ තියෙන බැටරි එක ආරක්ෂා කරගන්න. සමහර විට මේ සෙටින් එක ඔයාගේ ෆෝන් එකේ නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ගොඩක් වෙලාවට අපේ ෆෝන් එක charge එකට ප්ලග් කරාට පස්සේ අපිට මේක අන්ප්ලග් කරන්න අමතක වෙනවා. එහෙම වුණොත් ෆෝන් එක 100%ක් charge වෙනකන් අපි දන්නේවත් නැහැ. මේකටත් හොඳ විසඳුමක් තියෙනවා. ඔයාට පුළුවන් බැටරි එලාම් ඇප්ලිකේෂන් එකක් පාවිච්චි කරන්න. ඊළඟට අපේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනටම සවුත් වෙන්න බලපාන දෙයක් තමයි අපි ෆාස්ට් charging පාවිච්චි කරන එක. ඉතින් අපි අපේ පහසුවට ඉක්මනින් ෆෝන් එක charge කරගන්න මෙන්න මේ ෆාස්ට් charging කියන එක පාවිච්චි කරාට අපේ ෆෝන් එකේ බැටරි එකට නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි මේ ෆාස්ට් charging කියන එක. ඉතින් අපි ෆාස්ට් charging පාවිච්චි කරලා ෆෝන් එක charge කරනකොට ෆෝන් එක වගේම අපේ ෆෝන් එකේ තියෙන බැටරි එකත් රත් වෙනවා. ඉතින් මේ රත් වෙනවා කියන එක අපේ ෆෝන් එකට වගේම අපේ ෆෝන් එකේ තියෙන බැටරි එකටත් ගොඩක්ම හොඳ නැති දෙයක්. ඒ විතරක් නෙමෙයි මේ ෆාස්ට් charging පාවිච්චි කරනකොට අපේ ෆෝන් එකේ තියෙන බැටරි එකට රසායනිකව ලොකු පීඩනයක් ඇති කරනවා. මෙන්න මේ හේතු නිසා ඔයා ෆෝන් එක ෆාස්ට් charging කරන හැම වෙලාවකම ඔයාගේ ෆෝන් එකේ බැටරි එක සවුත් වෙනවා. ඒ නිසා ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ ෆෝන් එකේ ෆාස්ට් charging ඕෆ් කරන එක. මේකට වාට පුළුවන් වාගේ ෆෝන් එකේ settings වලට යන්න. ඔව් battery settings වලට යන්න. battery settings වලට ගියාට පස්සේ වාට බලා ගන්න පුළුවන් charging settings කියලා එකක් තියෙනවා. ඔයා මෙන්න මේක තුලට යන්න. මේක තුල මේ විදිහට fast charging on කරලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපි කරන්න ඕනේ මේක off කරගන්න එක. බැරි වුණොත් settings වල search කරන්න fast charging කියලා. එතකොට ඔයාලට මේ setting එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆාස්ට් charging කියන එක ඔයාලට අත්‍යවශ්‍යම හදිසිම වෙලාවක විතරක් ඉක්මනින් ෆෝන් එක charge කරගන්න පාවිච්චි කරාට කමක් නැහැ. අනිත් හැම වෙලාවකම මෙන්න මේ ෆාස්ට් charging off කරලා ඔයාගේ ෆෝන් එක charge කරන්න. ඒකෙන් ගොඩක් දුරට ඔයාගේ ෆෝන් එකේ බැටරි එකේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන්. ඊළඟට ඔයා wireless charging පාවිච්චි කරනවා නම් මේකත් ඔයාගේ බැටරි එකේ ආයු කාලය අඩු කරන්න පුළුවන්. මේ wireless charging පාවිච්චි කරනකොටත් අපේ ෆෝන් එක වගේම බැටරි එකත් ටිකක් රත් වෙනවා. ඒ නිසා ඔයාගේ ෆෝන් එකටත් wireless charging support කරනවා නම් පුළුවන් හැම වෙලාවකම මෙන්න මේ wireless charging පාවිච්චි නොකර wired charging පාවිච්චි කරලා ඒ කියන්නේ කේබල් එක කරාම විතරක් ඔයාගේ ෆෝන් එක charge කරන්න. අපේ ෆෝන් එකේ බැටරි එකේ ආයු කාලය අඩු වෙන්න තවත් එක හේතුවක් තමයි අපි එක එක chargers වලින් අපේ ෆෝන් එක charge කරන එක. එහෙම නැත්නම් දිගටම low quality duplicate chargers පාවිච්චි කරන එක. ඉතින් මේ එක එක කම්පැනි වලින් බ්‍රෑන්ඩ් වලින් හදන chargers වල output voltage එක එකකට එකක් වෙනස්. මේ නිසා ඔයාගේ ෆෝන් එකේ බැටරි එකට ඕනි voltage එක නෙමෙයි නම් ඔයාගේ charge එකෙන් එන්නේ ඔයාගේ ෆෝන් එකේ බැටරි එක ඉක්මනටම සවුත් වෙන්න පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඔයාගේ ෆෝන් එක charge කරනවා නම් ඔයාගේ ෆෝන් එකට එන ඔරිජිනල්ම charge එක පාවිච්චි කරන්න. ඒකනොත් ඔයාගේ ෆෝන් බැටරි එකේ ආයු කාලය ගොඩක්ම වැඩි කරගන්න පුළුවන්. ඊළඟට අපි හැමෝම කරන ගොඩක් ලොකු වැරද්දක් තමයි ෆෝන් එක charge එකට ගහගෙන පාවිච්චි කරන එක. ඉතින් මේ විදිහට ෆෝන් එක charge එකට ගහගෙන ඔයා social media පාවිච්චි කරනවා නම් එහෙම නැත්නම් ෆෝන් එකේ data on කරගෙන මොන හරි වැඩක් කරනවා නම් එහෙම නැත්නම් games play කරනවා නම් අපේ ෆෝන් එක ගොඩක්ම රත් වෙනවා. මම කලිමුත් කිව්වා අපේ ෆෝන් එක රත් වෙනවා කියන්නේ අපේ ෆෝන් එකට වගේම අපේ ෆෝන් එකේ බැටරි එකටත් ගොඩක් හොඳ දෙයක් නෙමෙයි කියලා. ඒ නිසා පුළුවන් තරම් ෆෝන් එක charge එකට plug කරලා තියෙන වෙලාවට ෆෝන් එක පාවිච්චි කරන්න එපා. ඒ විතරක් නෙමෙයි ගොඩක් රස්නේ වෙලාවක ගොඩක් දවල්ට වගේ ඔයා ෆෝන් එක charge කරන්නත් එපා. මේ වෙලාවටත් ඔයා ෆෝන් එක පාවිච්චි කරේ නැතත් වටපිටාවේ තියෙන රස්නේ නිසා ඔයාගේ ෆෝන් එක ගොඩක්ම රත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා ෆෝන් එක charge කරන්නේ ෆෝන් එකේ data on කරලා නම් wifi on කරලා නම් internet connection එකක් පාවිච්චි වෙන ගමන් නම් ඔයාගේ ෆෝන් එක charge එකට ගහලා තියෙන්නේ. මේකත් අපේ ෆෝන් එක වගේම ෆෝන් එකේ බැටරි එක රත් වෙන්න ගොඩක්ම බලපානවා. ඒ නිසා පුළුවන් තරම් ඔයා ෆෝන් එක charge එකට plug කරනවා නම් අනිවාර්යයෙන්ම internet connection එක off කරගන්න. හරි ඉතින් අද වීඩියෝ එකෙන් කියලා දුන්න හැමදේම හරියටම පිළිපැද්දොත් ඔයාලටත් පුළුවන් ඔයාගේ ෆෝන් එකට එන ඔරිජිනල් බැටරි එකම අවුරුදු 6ක් 7ක් කිසිම ප්‍රශ්නයක් නැතුව යූස් කරන්න. මේ වගේ වීඩියෝස් ඉස්සරහටත් බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. මේ වීඩියෝ එකට like එකක් දාලා නොදන්න යාළුවෙකුට දැනගන්න අනිවාර්යයෙන්ම share කරන්න. හරි ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.